හයි අද හදමුද කෝසි ඩිනර් එකක්. මෙන්න මේ ලස්සන සන්සෙට් එක දිහා බලාගෙන තමයි මම අද ඩිනර් හදන්නේ. මුලින්ම ගාලික් බ්‍රෙඩ් එකේ පේස්ට් එකට ඕනේ ගාලික් ටික ප්‍රිපෙයාර් කරන්නයි හදන්නේ. ගාලික් දෙකක් අරන් මුලින් ටිකක් කපලා මයික්‍රෝවේව් කරන්න පුළුවන් ඩිෂ් එකකට දාගෙන ගාලික් වලට උඩින් ඔලිව් ඔයිල් ටිකකුයි සර්බ්ස් ටිකකුයි දාලා 6 මිනිත්තු විතර එකේ මයික්‍රෝවේව් වෙන්න තිබ්බා. ඊට පස්සේ චිකන් සුප් එකට ඕනේ වට්ටක් ටික හොදලා කපලා ඒකට කැරට් එකකුත් ඇඩ් කරලා ගාලික් අනියන් ටිකකුත් චොප් කරලා ගත්තා. පෑන් එකට බටර් ටිකක් දාලා අනියන් ගාලික් ටික සොටේ කරගත්තා. කැරටුයි වට්ටක්කයි ටික ඇඩ් කළා. ඊට පස්සේ චිකන් ස්ටොක් වෝටර් ටිකක් දාලා ලුණු ගම්මිරිස් දාලා සීම වෙන්න තිබ්බා. මයික්‍රෝවේව් කරමු. ගාලික් ටික නිවුණාට පස්සේ පොතු වලින් වෙන් කරලා අරගෙන බටර් ටිකකුත් දාලා හර්බ්ස් ටිකකුත් දාලා පේස්ට් එකක් වෙනකන් හොඳට මික්ස් කරගත්තා. අමාද මේකට ගරේ සෑන්ඩ්විච් බ්‍රෙඩ් ස්ලයිස් එක දෙකට කපලා අර පේස්ට් එකත් ගාලා 15 මිනිත්ස් විතර oven එකේ දැම්මා. ඊට පස්සේ සුප් එක හොඳට සිම වෙලා තිබ්බා. මම ඒ ටික හොඳට බ්ලෙන්ඩ් කරගත්තා. පියුරි එකක් වෙනකන් බ්ලෙන්ඩ් කරගෙන පෑන් එකට දාලා තව ටිකක් ලෝ හීට් රත් කරලා ලුණු ගම්මිරිස් හර්බ්ස් දාලා ගෙදර තිබුණ වොන්ටන් ටිකකුත් දැම්මා. ඊට පස්සේ මං ආසම දෙකම හැදුවට පස්සේ ලස්සනට සර්ව් කරන්න මං හරිම කැමතියි. හවස හදපු ස්ප්‍රින්ග් රෝල් ටිකකුත් තිබුණ නිසා ඒවත් තියාගත්තා. මේ තමයි මගේ කෝසි ඩිනර් එක. Thank you for watching. Bye.